ආයමයන් මේ සුබ දවසක් සුබ උදෑසනක් ඔබ සියලුම දෙනාට ඔබ සිතන පතන සියලුම සිතුම් පැතුම් සර්වප්‍රකාරම සාර්ථක වේවා. මම හැමදාම කෙලින් කතා කරන පුද්ගලෙක්. මේ වර්තමාන ජනාධිපති අරමුදලෙන් මිලියනක මුදල ලක්ෂ 10ක මුදලක් ඉසාක් මොහිදිත් මේ කලාසූරින්ට ලබා දීම හා වර්තමාන පාර්ලිමේන්තුවේ නියෝජනය කරන මාලිමාවේ මැති ඇමතිවරු මේ ඉසාක් කලාසූරින්ට කෝටි ලක්ෂ 15ක් වැනි මුදලක් ලබා දීම සම්බන්ධවත් අපි සතුටු වෙනවා. යම්කිසි කලාකාරයෙකුට යම්කිසි සමුදායකත්වයක් ලබා දෙමින් ඔහුගේ අවසාන එහෙම නැත්නම් ඔහු රෝගී තත්ත්වයෙන් එක්තැන් වෙලා ඉන්නකොට ඔහුගේ ආර්ථිකමය මත පදනම් කරගෙන යම්කිසි සහයෝගයක් උදව්වක් උපකාර කිරීම මත අපි ආඩම්බර වෙනවා. හැබැයි මේක සමස්තයක් විදිහට සමරේකාවෙන් සියලුම කලාසූරින්ට ඉෂ්ට සිද්ධ වෙන්නට ඕන. මාලනී පොන්සේකාට ජනාධිපති අරමුදලෙන් ලක්ෂ 50ක් දුන්නා කියලා නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේ හඬ නගමින් ප්‍රකාශ කරපු නින්දා අපහාස කිරීම පදනම් විරහිත භාවයත් ඔබ දැන් වර්තමානයේ වෙනකොට මේ ඉසාක් මහජන කලාසූරින්ට ලබා දුන්න මුදලත් අපි සංසන්දනය කරන විට මේ කලාසූරින් ගත් කලා අපි ජීවන් කුමාරතුංග සනත් ගුණතිලක ලතා වල්පොල මේ සියලුම කලාසූරින් ඉන්නවා. එක්තැන් සමහරලාට එක්තැන් පියංකර පෙරේරා අපි ගත්ත පුංචි උදාහරණයකට පියංකර පෙරේරා ගත්තොත් එහෙම ඔහු දැඩි රෝගී තත්ත්වයෙන් ඉන්නේ. දිල්හානි අශෝකමාලා දයවන්ත කැපකිරීමක් කරනවා මේ පියංකර පෙරේරා වෙනුවෙන්. ඔහුගේ රෝගී තත්ත්වය මත පදනම් කරගෙන යම්කිසි නිරෝගී සුවයකට හෝ ඔහු එක්තැන් වෙලා ඉන්න කාල පරිච්ඡේදය තුළ සුව කිරීමේ අරමුණයි. එතකොට වර්තමාන පාලනය විසින් මේක සියලුම කලාසූරීන්ට එක හා සමාන සලකනවා නම් ඔහු කළ යුත්තේ ඉසාක් මොහිදින් බෙක්ට පමණක් නොව සියලුම කලාසූරීන්ට යම්කිසි සංගමයක් හා ඔවුන්ගේ සුබ සාධනය වෙනුවෙන් නිශ්චිත නිවැරදි ක්‍රමවේදයක් ඇති කරලා ඔවුන් සියල්ලන්ටම එක හා සමානව මේ ආධාර උපකාර එහෙම නැත්නම් ජනාධිපති අරමුදල හරහා මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම. හැබැයි අපි ගත්තොත් එක පැත්තකින් යම්කිසි කලාසූරියෙකුට ආධාර උපකාර කිරීම යම්කිසි සන්තෝෂ වෙන්නට එහෙම නැත්නම් යම්කිසි ඔහුගේ ජීවිතේ අභිමතය පෙරදරි කරගන්නට ලබා දුන්න එක මේ රටේ ජනතාව ධෛර්ය සම්පන්න භාවයකට ඇති කරලා එක් පැත්තකින් ඔවුන් මේ දේශපාලනීකරණය තුළ කූට උපක්‍රමයක් අනුගමනය කරනවාද කියලා අන් පැත්තෙන් යම්කිසි ප්‍රශ්නයක් පැන නගින්නට ඉඩ තිබෙනවා. මොකද මේකට හොඳම උදාහරණය නම් ඉසාක් මොහිදින් බෙක් මුස්ලිම් ජාතිකයෙක්. ඔහුට යම්කිසි මේ ජනමාධ්‍ය තුළ ප්‍රදර්ශනය ඇති කරලා ඔහුට උදව් උපකාර කරලා ඇති කිරීමේ ක්‍රමවේදය මත පදනම් කරගෙන සමස්ත රටවැසි මුස්ලිම් ප්‍රජාවගේ අවධානය කැමැත්ත එහෙම නැත්නම් ඔවුන්ගේ අපි ගත්තොත් එහෙම ඔවුන්ගේ අවධානය දිනා ගැනීමේ අරමුණ අපේක්ෂාව හා ලෝකවාසී මුස්ලිම් ප්‍රජාවගේ අවධානය දිනා ගැනීමේ අරමුණ අපේක්ෂාව මත පදනම් කරගෙන එක් ආකාරයකින් ඔවුන් ක්‍රියා කරාද කියන ප්‍රශ්නාර්ථය පැන නගිනවා. එහෙම නැත්නම් ඔවුන් සියලුම කලාසූරුන්ට එක හා සමාන ක්‍රියා කරනවා නම් අපරට ඒ දැවැන්ත විදිහට මේ ටෙලිනාට්‍ය නළු නිලියන් එහෙම නැත්නම් අපි ගත්තොත් චිත්‍රපටි නළු නිලියන් අධ්‍යක්ෂකවරුන් කැමරා ශිල්පීන් තිරරචන පිටපත් කරුවන් ඇතුළු සියලුම කලාසූරීන්ට යම්කිසි අසාධ්‍ය තත්ත්වයේ රෝගතු වලින් පීඩා විඳිනකොට ඒ සියල්ලන්ටම එක හා සමානව මෙවැනිම ආකාරයේ නිශ්චිත ක්‍රමවේදයකට ඔවුන් උදව් පදව් කරන්නට ඕන. මේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන් රැගෙන ගිහිල්ලා මෙවැනිම ප්‍රදර්ශනයක් නිර්මාණයක් කරමින් මේ රටේ සමස්ත ජනතාවට පූර්වාදර්ශයක් නිදර්ශනයක් දෙන්නට ඕන. එහෙම නැත්නම් ඔවුන්ගේ කූට දේශපාලන උපක්‍රමයක් උපමා කරගෙන ඔවුන්ට මේ දේශපාලනීකරණය තුළ
යම් පාර්ශ්වයක අවධානය දිනා ගැනීම හෝ ආකර්ෂණය දිනා ගැනීම හෝ කැමැත්ත ලබා ගැනීමේ අරමුණ පෙරදරි කරගෙන සිද්ධ කරාද සිද්ධ වුණාද නොවේ. එසේ නම් සමස්ත සියලුම කලාසූරින්ට එක හා සමානව ඔවුන් නිශ්චිත නිවැරදි ක්‍රමවේදයකට මේ සියලුම සමිතියක් කරා හෝ මේ ක්‍රම සම්පාදනය ලබා දෙන්නට කටයුතු කරනවා සමස්ත රටේ කලාසූරින්ට. මේක තමයි සැබෑ යථාර්ථය. අපි බලමු සත්‍ය කුමන සත්‍යයක් බවට පරිවර්තනය කියලා ඉදිරියේදී. එමන ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි, සම්මා සම්බුදු සරණයි, සියලු දෙවියන් රැකවරණයි කියලා ප්‍රාර්ථනා කරනවා මුළු හදවතින්ම.